මල්ලි හයරයක් යන්න. ඔව්. හයරෙන්ද තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉබා. බයික් ගනි. මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේට. කපටෝකයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ. ඔය දිගේ මේක. ගණන් ගන්න එපා ඒ මගේ වාහනේ හරිද. සර් සින්දුවක් දාන්නද? දාන එකක් දාන්නේ නෑ. ඕන් අපි ගියා. සර් කොහොමද මගේ වාහනේ? කවුද ලයිසන් දුක්? චන්දන ඇල්ලවගේ ආලසිනා පාලා නැලෙන්න දීර දීලා සාවිනාගේ පාරයි තියෙන්නේ. අපි දැන් ටිකක් අයියෙන් යන්. පස්සේ දින පටිය ගන්නවා සර්. අස්වන ගන්න. ඩාට බැඳි ආද දිවි නැමට වෙලි ඉඳලා මුලේ කොණක් සම්මලා ඔබ ආයින් ඇසන් කොණක් කළා යන්නා කරේ අපසකලා පඩි කසිනා සෙන්න කොණා සීන ගංගේ ප්‍රේම දියේ කාලා මකරන් ඔයා නිකන් බයලා වගේ ඉන්නේ නෑ පිස්සුද එහෙනම් එච්චරයි වාහනේ කියදෙක්කද උඹේ වයර් මාස් වෙලාද අඩි 290යි බං සර් කෆීර් ඇතුලේ පාරේ ආවා ඔය පැත්තට ඒ දැන් පොඩ්ඩක් බලන්න කෆීර් හරි බලමුකෝ කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ පොලිසිය වගේ එහෙනම් අද තොරා පොලිස් පාරක් ගන්න වෙයි අරක දන්නේ අර කියපු කෆීර් එක මොන කෆීර්ද අපිත් එක්ක මේක ලියාපදිංචිවත් කරලා නැහැ බං දැන් බලා ගන්නකො සර් මගේ වැඩ අයියෝ ඉතින් මේක නැවතුනේ නැසෝ ඇත්තටම ඒක කෆීර් එකක් දුන්නේ ඕ එයිස බය වුණාද මම එක්ක ඉස්සෙල්ලම තමස කරන්නේ බය වෙන්න එපා සර් රුම්මා වල්ලන්නේ තමසට ජෙට් එක ලයිසන් එකක් දෙන්නේ මේ කියන්නේ ලෝක වේගෙන්ම ට්‍රේන් එක නේද? ඔව් ඒක තමයි තියෙන නිල් පාර යන්නේ නම් ඒක ඒ පාර යන්නේ නම් මේක තමයි. අනේ මේ වගේ පොර. තව දුරස ඔතන නවත්තන්න.